යම් හේකින් හදිසියේම සූර්යා නිවී ගියොත් මොකක් වෙයිද කියලා ඔබ හිතලා තියෙනවද? ඇත්තටම සූර්යා නිවුණත් ඒ බව අපිට දැනගන්න තවත් මිනිත්තු 8කුත් තප්පර 20ක් ගත වෙනවා. සූර්යාගේ ආලෝකය පෘථිවියට එන්න ඒ කාලය ගත වෙන නිසා. මිනිත්තු 8කට පස්සේ මුළු පෘථිවියම එකවරම දැඩි අන්ධකාරයක ගිලී යනවා. ඉන්පස්සේ පෘථිවියේ උෂ්ණත්වය සීග්‍රයෙන් පහත වැටෙන්න පටන් ගන්නවා. සති කිහිපයක් යද්දී පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක -100 දක්වා අඩු වෙන්න පුළුවන්. හිරු එළිය නැති නිසා ශාකවලට ආහාර නිපදවන්න බැරිව මුළු ලෝකයේම ශාක පද්ධතිය විනාශ වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි. සූර්යාගේ ගුරුත්වාකර්ෂණය නැතිවීම නිසා පෘථිවිය Tamanගේ කක්ෂයෙන් මිදිලා අභ්‍යවකාශයේ පුරා ඉලක්කයක් නැතිව පාවෙලා යන්න පටන් ගන්නවා. අවසානයේ මුළු පෘථිවියම අයිස් කුට්ටියක් බවට පත් වෙනවා. මේ වගේ තවත් පුදුම හිතෙන තොරතුරු විනාඩියකින් දැනගන්න Quick Minute SL subscribe කරන්න.